කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම අපි අද කතා කරන්නේ Google trick එකක්. එහෙම නැත්නම් Gmail trick එකක් සම්බන්ධයෙන්. කෙටියෙන් කතා කරමු. ඔයාගේ Gmail එක එනවා සාමාන්‍යයෙන් ඔයා ඔෆිස් එකේ වැඩ කරනවා. ඔයා යනවා වැකේෂන් එකක්. එහෙම නැත්නම් ඔයා දවස් 5ක් වැඩ කරලා ඊට දවස් දෙකේ වීකෙන්ඩ් එක යනවා. අන්න එතකොට ඔයාලට එන ඊමේල් වලට ඔටෝ රිප්ලයි එකක් දෙන්න යන්නේ ඔයා නැතුව. මම වීකෙන්ඩ් එකේ ඉන්නවා. එහෙම නැත්නම් ඔයා වැකේෂන් එක යනවා. ඒක නිසා ඊමේල් එවන්න එපා. වගේ දෙයක් කියන්න හදන්නේ ඔයා නැතුව. එන්නේ ඔටෝ ජෙනරේට් වෙන ඊමේල් එක ඔටෝ ජෙනරේට් වෙන මේල් එකක් අපි හදාගන්න යන්නේ. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු. අද මම කියන්නේ ඔයාලට PC එකෙන් කරගන්න විදිහයි මොබයිල් එකෙන් කරගන්න විදිහයි දෙකම මම අරන් ඇවිල්ලා තියෙනවා. නැත්තම් සමහරව ආයි කොහොමද මොබයිල් එකෙන් කරගන්නේ කියලා. හරි අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම ඔයා යන්න ඔයාගේ Gmail එක ඕපන් කරගෙන ඔයා යන්න මෙතන තියෙනවා settings icon එක. settings icon එකට යන්න. මොබයිල් එකෙන් ඔයා යනවා නම් එහෙම ඔයා Gmail කියලා එකක් තියෙනවා. අනේ Gmail එකට යන්න. Gmail එකට ගිහිල්ලා මෙන්න මෙතන උඩ තියෙනවා චූටි ඉරි කැලේ තුනක්. අන්න ඒකට යන්න. PC එක කරනවා නම් ඔයා යන්න මෙතන තියෙනවා settings icon එක. settings icon එකට යන්න. settings icon එකට ගිහිල්ලා මෙතන තියෙනවා all settings කියලා එකක්. all settings වලට යන්න. මොබයිල් එකේ ඔයා යන්න අල්ලගෙන ගිහලා settings කියලා එකක් තියෙනවා. settings වලට යන්න. හරි. settings වල ගිහපුවම ඔයාගේ email එක තෝරන්න තියෙනවා. email එක තෝරන්න. ඔයා මේකෙම ගිහිල්ලා PC එකෙන් ගිහිල්ලා general අන්නේ general කියන එක යටතේ ඔයා යන්න යටටම. යටටම ගිහපුවම ඔයාට තියෙනවා මෙන්න මෙතන තියෙනවා out of office auto reply කියලා. අන්න ඒක තමයි අපි කතා කරන්න යන්නේ. ඔයාගේ ෆෝන් එකේ යනවනම් ඔයා යන්න vacation respond කියලා එකක් තියෙනවා. යන්න vacation respond. හරි. ගිහිල්ලා ඔයා එකට ටික් එක දාගන්න මෙතන තියෙනවා ටික් එක. ටික දාගන්න. මේකෙත් ඔයා මෙතන out of office auto reply on කියන එකට ටික් එක දාගන්න. ඔයාට සාමාන්‍යයෙන් වැකේෂන් එක යනවා නම් හරි වීකෙන්ඩ් එක යනවා නම් හරි ඔයා මෙතන ඔයා වීකෙන්ඩ් එක යන දවස දාගන්න. අපි හිතමු හෙට කියලා. නෑ අපි අද කියලා දාමු. හරි අද. ඔයා ෆස්ට් ඩේට් එක ලාස්ට් ඩේට් එක දෙකක් දාන්න තියෙනවා. අනිත් එක දාගන්නවා ජනවාරි 26 වගේ. හරි 26 වගේ දාගන්න. හරි ඔයා ෆෝන් එකෙන් කරනවා නම් ඔයා මෙතන දාගන්න. ජනවාරි 24 ඒක ඔටෝ සිලෙක්ට් වෙලා ඉන්නේ. දැන් ලාස්ට් ඩේට් එක දාගන්න කස්ටම් එක ගිහිල්ලා දිනයක් තෝරන්න 26. මම PC එකේ දෙන එකම මේකට දෙනවා. ඒකලා ඔහුගේ ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ සබ්ජෙක්ට් එක ටයිප් කරගන්න ඕනේ. සබ්ජෙක්ට් එක ටයිප් කරගන්න. මම සිංහලෙන් ටයිප් කරගන්නේ. ඔයාලට කැමති නම් ඉංග්‍රීසියෙන් ටයිප් කරගන්න පුළුවන්. ඔබගේ පණිවිඩයට ස්තුතියි. හරි. මෙතනත් ඔයා ටයිප් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ෆෝන් එකේ තියෙන මැසේජ් එක ඔයා ගහන්න ඕනේ. මම කලින් ටයිප් කරගත්ත මැසේජ් එකක් තියෙනවා. මම ඒක පේස්ට් කරගන්න ඕනේ. ඔයා මේක කියවන්න. මම මේකම තමයි මෙතෙන්ට දෙන්නේ. ඊමේල් එක PC එකේ යට දෙනකොට ඔයාලට කැමති එකක් ටයිප් කරගන්න සිංහලෙන් ඉංග්‍රීසියෙන් වුණාට ගැටලුවක් නැහැ. අපි දෙවෙනි පැරාගෙන් දානවා පොඩි මාකයක් දාලා
ටයිප් කරගන්න ඕනේ මේක කියවන කෙනාට. සාමාන්‍යයෙන් එයා හිතන්න පුළුවන් මේක අපි හිතාමතා මෙවනවා කියලා. ඒක නිසා මෙතෙන් දාන්න ඕනේ මේක මේ ස්වයංක්‍රීය පණිවිඩයක්. ඒක නිසා මේකට පිළිතුරු දීමෙන් වළකින්නේ කියලා. හරි. මම ටයිප් කරගෙන ඉවරයි. ඉතින් ලවා දෙන්න මෙතන save changes කියන එක දෙන්න. ඊට මෙතනින් ඔයා මෙතන මොබයිල් එක යනවා නම් ඔයා මෙතන cancel done අන්න එක done කියන එක දෙන්න. හරි. දැන් අපි vacation respond on කරගෙන ඉන්නවා. හරි. PC එකකින් ඔයාලට ගියපුවම මෙතන උඩ වැටෙනවා vacation send on කරගෙන ඉන්නේ කියලා උඩ පොඩියට වැටෙනවා. හරි. අපි මේක දැන් චෙක් කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. මම PC එකේ inbox එකට යනවා. inbox එකට ගිහුවම හරි. මම දැන් මේ මොබයිල් එකකින් දානවා PC එකට මේල් එකක්. ඊමේල් එක ටයිප් කරගන්න ඔයා. හරි. සබ්ජෙක්ට් එක හරි එකක් දෙන්න. හරි. ඊට පස්සේ ඒවා සෙන්ඩ් කරන්න. හරි. දැන් අපි වැකේෂන් රෙස්පොන්ඩ් ඔන් කරලා තියෙන්නේ දෙකේම. මම දැන් මොබයිල් එකෙන් සෙන්ඩ් කරා බලමු අපි ඒකට එන්නේ කියලා. right. මම මේ ෆෝන් එකෙන් දෙකටම ලොග් වෙලා ඉන්න හින්දා ඔන්න ෆෝන් එකට ආවා මැසේජ් එක. මම PC එකට නම් ආවේ. හරි. ෆෝන් එක ඔන් කරලා බලමු. හරි. ඉතින් අපි දාගත්ත මේ අපි ජෙනරේට් කරගත්ත මේල් එක තමයි මේ තියෙන්නේ. මෙහෙම ඔයාලට වැකේෂන් යනවා නම් එහෙම නැත්නම් ට්‍රිප් එකක් යනවා නම් අන්න ඒ වගේ දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වැදගත් ට්‍රික් එකක්.